පර ගාලා වෙන්න. අනේ අත්තට මට මට අවුලන්නේ වෙලේ එක. මොකද්ද? ඔච්චර කේක් ගන්න එපා බං. ඒක හොඳයි. ඔයාට කොටකද? අරගෙන ගූටි කාලේ පොඩි කාලෙන් මින්දුලේ වැල්වේ. මතකයි? අපි අක්කා දැම්මා කියන්නේ. මොකා? වහලා ගියාට වැල්වේ. අපේ තොමියා බල්ලා කන්නේ. බලහපම් මතකයි ඇටි? එච්චර ගූටි කාලේ ඉන්නල්ලේ බං. අතේ ගෙරුවේ. මන් දන්නවා ඒකනේ ඉතින් මට ඔව අහනකොට තරහා යන්නේ. ඔයා මට ආදරේට ගොඩක්. මොකෑ නැත්තේ? අනේ බං මට ලොකු ආසාවක් තියෙනවා මේක මගේ අවසන් කැමැත්ත වෙයිද දන්නේ නැහැ. ඒ මොකද ඒ? අනේ ඒක ඔයාට ඉෂ්ට කරන්න පුළුවන් වෙයි. මම මොකේ නොකර ඉන්නේ? ඔයාට පේනව නේද මගේ රත්තරන් අර ඈත පේන්න යුගාන්ඩාර පර්වතේ? ඕව හරි පේන්නේ. ඕකට කවුරුවත් ගොඩ වෙලා නෑලු. ඉතින් අනේ මට ලොකු ආසාවක් තියෙනවා ඒක ඉෂ්ට කරන්නකෝ. මොකද්ද? අනේ ඕකට අපි කොහොම හරි අමාරුවෙන් දවස් මාස සති අවුරුදු ගණන් හරි අපි දෙන්න ගොඩ වෙලා. අනේ මට ලොකු ආසාවක් තියෙනවානේ. මොකද්ද? ඒක උඩ තියෙන පාත් වෙච්චි කොහොඹට. ඉතින් ඒ කොහොඹට උඩ ගිහිල්ලා ඔයා ඉන්නලා. ඔයා ඉස්සර ඔයා උතන ඉද්දි මං ඔයා ඉස්සරහට යනවා මෙහෙම ඉඳගෙන. මට ආසයි. අනේ ඔයාගේ මූණ දිහා බලාගෙන. එහෙමත් ආසාවක් තියනවද? පර මොනවා? ගාලා වෙන්න. අනේ අත්තට මට යකා උතන කතා නම් කියන්න එපා. අනේ ඔයාට තරහා ගියාද? කියනවද ඕම කතා? ආදරේ හිතන කවිය කියාපන්කෝ ඉස්සර වගේ. කවි අහලා එපා වුණා ඒ කාලේ. ඒකයි දැන් කියන්නේ නැහැ. දැන් ආයේ ආවට කිව්වොත් කියයි ඕනන්න නොහොබිනා කතාවක් නොහොබිනා කවියක්. නෑ. මම කියන්නේ ඒක. ආදරේ හිතන එක. ඔබ මලක් වෙලා වන්නේ ආරෙන්නේ. අඩේ කට වහගෙන. මල් විල පිපේවි. නුඹ කගක් වෙලා ඇවිදින් ඔබ ඔතාවි. දුර හඳක් ලෙසට දුර අහසේ පෙනේවි. කවුද? මගේ දඬු මොනරේ මම නුඹ වෙත ඇතේ. ඇත්තට ආදරේ මහා ගොඩක්. මේ ඒක නෙවෙයි. ඇයි? මැනිකේ නුඹේ හිතේ එහා මෙහා ඉන්නවා තමයි බලන්න කවුරුත් නැහනේ. ඒකනේ ගොඩක් දවසකින් අදින්න බැරුණා. ඒකනේ එන්නෙත් නැහනේ ඉතින් ගෙදර දැන් ඉස්සර වගේ. මට ඔයාලා ඉඳපම අදින්නානේ. තව එකක් කියනවාද එහෙනම්? තව එකක්. ඔව් එකක්. එහෙනම් මේක කියන්න ඈ. හා ඔයා පොඩ්ඩයි ඇන්නහම මෙහෙම පෙනේ. ඈ ඔයා කොට නෑනේ දිගයිනේ. හරි ඔක කොට වුණා නා. හා ඔයා පොඩ්ඩයි ඇන්නහම මෙහෙම පෙනේ. හා ඔබ දෙක පුල් දෙකේ පුංචි බකලක් පෙනේ. ඕම් බලාපන්කෝ ඉතින්. දැන් ඉතින් හැම එකම පේනවා ඇත. හා ආදරේ තුන නෑ දුක හිතුණා මට. නිල්මැණිකකට සම කළ හැක උඹේ දිනෙට ඇත්තට මොනර පිලක් වාගේ ඔබේ ඇත්තට උරහඳ පරාදයි ඔය ඔබේ අතරැල් විටදී නලවනවා පොදිවන්න. ඇත්තට ඒකට නම් ආදරේ හිතුණා. ඒක නෙවෙයි. අපි දෙන්නම එකතු වෙලා ඩිංගිත්තක් නටමුද? කොල්ලෝ ටික නෑ. මේ ඉන්නවා. මේක ප්‍රශ්නයක් කියලා හිතන්න එපා මම ලොබියේ එහෙමද? දැන් ඒක දැම්මේ නැහැ මොකද මම උගේ හිල්කෝ රදුන්නේ කියලා. ඒ මොකද ඒ? දැන් ඕක පරිප්පේක ඔහම එල්ලගෙන එද්දි ඒක බලද්දී ගෙදර ඇවිත් බලද්දී පරිප්පේක හැලිලානේ. ඊට පස්සේ බලන්න කොල්ල අහුරවුන කඩේට යනවා. මොලේ තමයි නේ. ටික පරද්දී අපි දෙන්න එකතු වෙලා කිව්වේ කියලා. එහෙනම් අපි දෙන්නම එක